Hello friends, welcome back to another gameplay videos. ඔන්න ඉතින් මචං ආද ප්ලේ කරන්න යන්නේ Evil Nun. හරි මචං ඉතින් එළම ඉතින් මචං අද නිකන් නේ මචං ප්ලේ කරන්නේ මචං අද අපි Evil Nun ගේ වෑන් එකෙන් තමයි මචං අද පයින්නේ අපි Evil Nun ගේ මචං වෑන් එක උස්සනවා මචං. මම මචං ඔයගලන්ට කලින් වීඩියෝ එකක් දාලා තිනවා මචං Evil Nun ගේ දොරෙන් පයින් එක. ඔයගලන්ට කැමති නම් මචං ඒකත් ගිහලා බලන්න පුළුවන්. මම පල්ලෙහා description එකේ link එක දාලා තියෙනවා. කැමති කට්ටිය ඊළඟ මචං බලන්න පුළුවන් මචං. හරි මචං ඉතින් එළම මචං අපි ඉක්මනටම මචං subscribers ලා 100 ගහන්න ඕනේ. මොකද මචං මම දැන්ට subscribers ලා 55ක් ඉන්නවා. අපි මචං ඉක්මනටම subscribers ලා 100 ගහමු. අපිට තව 45යි ඕනේ මචං. ඉක්මනටම මචං මේ වීඩියෝ එක share කරන්න මචං. ඉක්මනටම මචං අපි subscribers ලා 100 ගහමු මචං. subscribers ලා 100 ගහමු මචං. ගහපු ගමන් මචං මම face cam එක on කරගෙන තමයි මචං එක දිගට videos දාන්නේ. හරි මචං ඉතින් අපි වැඩි ගන්න නැතුව මචං යමු වීඩියෝ එක. හරි මචං ඉතින් අපි 15 වෙනි දවසේ ගෑම්මට ආවා. දැන් තියෙන මචං අපිට තියෙන මචං මේ ගේම් එකේ පයින්න චූටි වැඩ ටිකක් කරගන්න මචං. අපි ඉක්මනට මචං ක්ලෝ බාර් එකකුයි සෝරි මචං වැරදුනා. අපි ඉක්මනට මචං ක්ලෝ බාර් එකක් හොයා ගන්න ඕනේ. ක්ලෝ බාර් එකකුයි මචං අපිට තව තියෙනවා මචං. ඒක දේශික යතුරක් හොයාගන්න. ඒ යතුර මචං සමහර කාලට මෙන්න මේ කාමරේ තියෙනවා මචං. අපි බලමු මේ කාමරේ තියෙනවද කියලා. නෑ මචං මේ කාමරේ. එන මචං අපි යම් මචං උඩට. ඔකොන්න වට ගනින්කෝ. එතකොට මචං ওই ශබ්දෙට Evil Nun නොහෙට එනවා. ඉස්සරලා මචං අපිට පොඩ්ඩක් අතලෙදි කෙලුණා මචං. ඒක මචං එතනම අපි හිර වුණා මචං. ඒකයි මචං සීන් එකුනේ. මචං මෙන්න මෙතන ක්ලෝ බාර් එක තියෙනවා. ඔය ක්ලෝ බාර් කරන් මචං මෙන්න මෙතනට විසික් කරගනින්කෝ. ඕක අපිට දැම්ම ඕනේ නැහැ. Evil Nun අක්කා මචං කොහෙන් ගියද දන්නේ. අම්මට සිරියන සම්මානය දෙන්න මෙහෙන් එනවා. පිටිපස්සේ එල්ලවන්න එපා මචං. සම්මානය දෙන්න එනවා. ෂෙනික දුවපන් මචං. යවෝ නූලෙන් මිස්සුනේ කෝ තව පොඩෙන් කනවා. තව පොඩෙන් මචං පැණි බේරෙනවා මචං මම කනවා. ඉතින් මචං ෂෙනික උඩට දුවපන්. ඊන්න එපා මචං. පිටිපස්සේ එල්ලවන්න එපා. මොන මෙහෙ දුවනවා මචං. Evil Nun ගේ මචං අද අපි වෑන් එක නුස්සන්නේ. ඒකින්ද මචං Evil Nun ට චූට්ටක් විතර තද වෙලා තියෙන්නේ. මොකද කියලා අහන්න එපා. කොහමරි මොකක් හරි තද වෙලා. දැන් මචං බලන්න මේ කොහේ හරි යතුරක් තියනවාද කියලා. යතුරක් නෑ මචං. අපි යතුරක් කොහෙන්ද හොයාගන්නේ? යතුරක් කොහෙන්ද හොයාගන්නේ කියා? මාම දන්නේ මචං. උඹලා තමයි දන්නේ යතුරු කොහෙන්ද හොයාගන්නේ කියලා. මගෙන් අහන්න එපා. Evil Nun කොහෙන් ගියද දන්නේ නැහැ. මේ මොකද්ද මේ ආවේ? මට බෑ ඩැඩි. අඩෝ බෑ මචං. Evil Nun මචං දැන් නම් ෂාප්යක් වෙනවා. දැන් මචං හරියන්නේ නැහැ. මොකද මචං දැන් මට තද වෙනවා මචං. මොකද මචං Evil Nunට අපි ඕනටඩිය දඟලන්න දුන්නා වැඩි. මෙච්චෙල්ලා මචං මම ඔයගලන්ට මාර්ෂි දැම්මේ. නැතෝ මචං මට මේ ගේම් එක ගහ ගන්න බැරි කම නෙමෙයි මචං. මම පොඩ්ඩක් අර මේක මචං මම රෙකෝඩ් කරන ඉඳ මචං අර පොඩ්ඩක් විතර අවුට් වෙලා මචං උඩට පෙන්නන්න ඕනේ. අන්න ඒකයි. කොහොම මේක වෙන්දට මෙන්න එතන යතුර තියෙන මචං. අද යතුර එතන නෑනේ මචං. වැටුණා ගියන් ඒක මං තමයි වැට්ටුවේ. මොකද මචං Evil Nun ගේන්න ගන්න පුළුවන්. කොහොමද මචං ඉතින් මගේ මොලේ I think මොල්ල ගෙනාපු නැව් මචං මේවා. අම්මට Evil Nun මාව දෙකලා සම්මානයක් දෙන්න ඔය යටින යාට මචං. ෂේනික දුවපන් මචං උඩට. ෂේනික දුවපන් මචං. ඊන්නේ 15 මචං. ඕ මචං ෂේනික දුවන්න ඕනේ. මේක කොට කැරගනි පටස් ගාලා. මොනවද බං දීපේ? මුකුත් නෑ මචං. අම්මට කිව්වා. මේ මචං Evil Nun අක්කත් එක්ක බෑ බං. Evil Nun අක්කත් එක්ක මචං මං කතා කරපු විදිහට නෙමෙයි මචං ඒකේ වැඩේ කරන්නේ. ඒකේ ප්‍රශ්නේ. මචං මං ඒකට මචං මෙහෙම ගානක් කතා කරලා මේ විදිහට තමයි මචං වැඩේ කරමු කියලා කිව්වේ. ඒකට මචං ඒකේ මේ විදිහට නෙමෙයි මචං ඉන්නේ. ඒකින්ද මචං දැන් මට අතින් පයින් ගහන්න වෙනවා මේකිත් එක්ක. අපි දැන් ගහමු මචං ගේම් එක. මොකද දැන් තමයි මචං රියල් ඩයල් එකයි මචං මේ ගේම් එක ගහන්න. මේ මෙයා පොඩ්ඩක් කැරගනි මචං මොනවාරි ගන්න තියෙනවද බලන්න. මුකුත් නෑ මචං මේවේ. අර මොනවද කාෂිනේ තියෙන්නේ. ගනි මචං ඕ අපිට වදිනවා ඉස්සරහට. අම්මට සම්මානය දෙන්න වටනේ Evil Nun අකට ආයේ. පාලයන් මචං. Evil Nun අක කවුද මම කවුද? ගනින් මම මචං ඔන්න ඔක අතට. ගානින් ඔක අතට. ඕක කරගෙන මචං අපිට යන්න තියෙන පොට් එකකට. ඔයගොල්ලෝ දන්නවත් දැන්ට මොකද පොට් එක කියලා. අපිට තියෙන මචං මෙන්න මෙතන තියෙන ඈනයක් ගලව ගන්න. ඔබ දන්නනේ මචං මං ඈන ගලවන වැඩ හින්න දක්ෂය කියලා ඈන ගලවන්න. ගලවන්න. දැන් මචං ওই ශබ්දෙට Evil Nun එනවා. මං කිව්වා එනවා කියලා.
දැන් යාට සම්මානයක් දෙන්න ඕනේ විල්ට. සම්මානයක් දෙන්න එල කවුරු හරි අර. කො බහගෙන වරේ. සම්මානයක් දෙන්න දැන් මේක වැඩක් නෑ බං. ඔක කික් කරගන්න කොහෙද හරි. දැන් මචං යතුරක් තින හොයාගෙන මචං යතුර කොහෙද දන්නේ නෑනේ බං. අන්න එකයි පාස්නේ. ඉවිල්ලනක් වෙන යාළුවේ අම්මට සිරෙනක් කියලා වෙනවා මට කිල් වෙයි වගේ. නෑ නෑ පිස්සුද බං. ඉවිල්ලනක් කවුද මං කවුද? ඉවිල්ලනක්කට මචං උණ්ඩ ගන්නේ දෙන්නේ. ඉවිල්ලනක්කට මචං කොහොමත් උණ්ඩ ගන්නේ දීලා තියෙන්නේ මම මේ දවස්වල. දැන් ඒකයි මචං ඔය ශබ්දයක් වත් නැතු ඉන්නේ. මට ශබ්ද දාන්න නැතුව. මේ තියෙන මචං යතුරුක ගනින් මචං. ඔරගෙන යචං අපි යම් පල්ලෙහාට. මට ඇහුණා මචං ඉවිල්ලනක් කොහෙන් හරි එනවා. ශබ්දයක් නැහුණා කොහෙන්ද දන්නේ එන්නේ. පොඩි කැෂ් එකක් තියන යාළුවේ ගණන් ගන්න එපා මචං ඌව. දැන් මචං මේ අතොර අරන් ගිහිල්ලා අපි යම් මෙතන මේ අසට මොකද මම මේක යවන්කො කොහෙට හරි කමන්නේ. යම් මචං දැන් මෙතන ගිහලා මචං මෙන්න මෙතනින් පල්ලෙට බහින්න ඕනේ. දැන් මෙතන තියෙනවා මචං පට්ට විදිහට සුපිරි ස්විමින් pool එකක්. ඕගලන්ට නාන්න එනවා නම් මෙතනින් බැහැලා ඉන්න පුළුවන් මචං. මෙතන තමයි මචං මම ටිකට් ගන්නෙ. බැහැලෙන කට්ටියට මචං මෙතනින් මම ටිකට් ගන්නවා. මං හින්දා මචං ඕගොල්ලෝ මගේ යාළුවෝ හින්දා මචං මම ඕගලන්ට රුපියල් 100 ගන්න දෙනවා මචං. මේ පැත්තට යන්න එපා මචං නාන්න. මේ පැත්තේ එන භයානකයි මචං. පොඩ්ඩක් විතර භයානකයි. ඔයගොල්ලෝ නානවා නම් මේ පැත්ත තමයි දෙන්නේ මචං. මේක බේබි pool එක. මේක ලොකු අයට ඕන එකට නාන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි යන් දැන් මචං මේ පැත්තට. මොකද්ද බං ඉන්නේ? ඔන්න ඔක තමයි මචං ප්‍රශ්නේ. ඔය එක එක විකාර එනකොට මචං මට තද වෙනවා. පැනහම මචං මෙන්න මේ උඩට. හරි මචං උඩට පැන. මේ මොකද්ද බං මේ යතුරු? ඒක අපිට දෙන්නේ නැහැ මචං. නෑ ගාන් කොන්න උඩට. දැන් මචං ওই සද්දෙට ඉවිල්ලනක් අයනවා. ඔව් ඔව් මචං ওই සද්දෙට ඉවිල්ලනක් අයනවා තමයි. උඹට තේරෙනවද මං කියන එක? අනිවාර්යෙන් එනවා. පිස්සුද බං ඉවිල්ලනක් අයන්න නැතුව ඉන්නවා. දැන් මචං මේකේ තියෙන තීන්ත බාල්දිය අතර ගමු. ඔය අතුරු අරගෙන ඔකේ තියෙන තීන්ත බාල්දිය අතර ගන්න ඕනේ මචං. දැන් අපිට තියෙන්නේ මචං අර වෑන් අක්කා එනකම්. අර වෑන් එකේ හයර් දුණක් අයිනේ මචං. ඒ අක්කා එනකම් චුට්ටක් කියලා අපි ඉමු මචං. A few moments later. අන්න මචං වෑන් අක්කා ආවා. ෂේප් එකේ මචං මේ අස්සට ගියා මචං ශනික. මචං ශබ්ද ඇහෙනවා මචං ගණන් ගන්න එපා. මොකද මචං අපේ ගෙදරින් මචං ශබ්ද දාගෙන මචං ට්‍රිවිල් එකක් ගියා. අන්න ඒකයි මචං ප්‍රශ්නේ. දැන් මචං අර කැතන්ට ගෙන රෙදි ටික දැම්මනේ මචං. දැන් මචං අපිට තියෙන්නේ මචං මේ තීන්ත බාල්ය අරන් ගිහිල්ලා මේ රෙදි ටිකට මචං ෂොට් එක දෙන්න. ඔව් ඔව් මචං ෂොට් එක දෙන්න තියෙන්නේ. අපි දැන් මචං මෙතනට ෂුට්ට ෂේප් එකකින් මචං ඕක අපි මෙහෙම හිටියට දකින්නේ නැහැ මචං. අපි ෂේප් එක මෙතන හැංගිලා ඉමු මචං. අන්න දැන් මේක නැගිටිනා මචං ඈ. ආන්න නැගිට්ටා. අපි එතක මේක අච්චරලා හැංගිලා මචං ඕකේ රෙට් එක ගිලා දාලිනකම්. හරිද මචං? දැන් මචං මෙන්න මේකයි මචං වෙන්නේ. අපි ඉක්මනට මචං සබ්ස්ක්‍රයිබර්ස් 100 ගහන්න ඕනේ. දැන් උඹලට මචං මම එකපාරකුත් කිව්වනේ මචං. දැන් උඹලා මචං මට කමෙන්ට් එකක් බයින්න එපා. තෝමහ වදයක්, තෝමහ ශාපයක්. එහෙම කියන්න එපා මචං. මට සබ්ස්ක්‍රයිබර්ස් 100 ගහපුවා බලන්න මට සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 ගහන්න මට ගිය කල. මට ගිය කල කියන්නේ මචං මේ මගේ channel එකට ගිය කල. තාම 100 ගහන්න හම්බුනේ නැහැ මචං. තාම channel එක පටන් ගන්න සතිය දෙකයි. වැඩක් නැහැ මචං කතා කරලා මං ගිය අවුරුද්දේ මචං දෙසැම්බර් වල පටන් ගත්ත channel එක. හරි මචං පිස්සුද බං ඕව වැඩක් නැහැ. මං දන්න උඹලා shop එක දෙයි කියලා මට. අපි ඉක්මනට මචං සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 ගහමු. තව 45 ඕනේ. ඉක්මනට සබ්ස්ක්‍රයිබ් කරපල්ලා මචං. හරි මචං. දැන් හරි කියලා නිදිය ගනී මචං මං හිතන විදියට. නෑ තව පාරක් ගිහිල්ලා මචං. දෙවෙනි පාරත් ගිහිල්ලා නෑ දෙවෙනි පාර නෙවෙයි සෝරි මචං තුන්වෙනි පාර. දැන් මචං ඔය ටික දාපු ගමන් මචං ඒ කියනවා දොයි යන්න. හරි මචං. දැන් මචං ඉබිලන්නක් ආවා මචං. ඉබිලන්නක් ගියා. අපි මේක අස්සටලා හැංගිලා ඉමු මචං. හරි මචං ඉතින් අපි යන්න හදන්නේ මචං. මම පිටින් දැම්ම මචං ගැම්මට. හරි මචං අපි යන් දැන් ගැම්මට අපි normal mode දාලා මචං play කරේ game එක. හරි මචං. අපි යම් shape එකේ නේ මචං මේ ඉවිල්ලන් කාර්යය ඇරලා දාලා යනවා මචං. ඒකින්ද පොඩ්ඩක් අමාරුයි මචං යැත්ත කියන්න. මොකද කියනනම් යා හයියෙන් යනවා. බලමු මචං අපි කොහෙද දික්කා යන්නේ කියලා. හරි මචං අපි මචං ගේම් එකක් ගහලා ඉවර කරා මචං. ගහලා ඉවර කරේ නෑ මචං. තව එක ස්ටෙප් එකක් තියෙනවා මචං. ඒක පස්සේ කියන්න උඹලට දැම්ම කියන්නේ නෑ මචං ඒක. මම මේ වීඩියෝ එක දාන්නම් ඕගලන්ට. හරි මචං ඉතින් එළම මචං මේ වීඩියෝ හොඳයි නම් මචං මේ වීඩියෝ එක ලයික් එකක් කරලා subscribe කරලා share කරලා bell icon all දාගෙන මචං. හරි මචං එහෙනම්
subscribe කරපු නැති ඉන්න නම් දැන් මේක subscribe button එකත් ඔබාගෙන යන්න මචං. ඔය නිකන් තියෙන subscribe button එක ඔබන්න නැතුව ඉන්න එපා මචං. ඔබලගේ phone නෑ පිස්සු. එහෙම කියන්නේ නෑ මම පිස්සුද මං එහෙම dial එකක් නෙමෙයි මචං. එහෙම dial ඉන්න මචං මං එහෙම කියන්නේ නෙමෙයි. හරි මචං ඉතින් ඒලම එහෙනම් මචං ආදිට අපි ගිහින් එන්නම්. ටටා බා.